ගරු විපක්ෂ නායකතුමා ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රිවිලේජ් එක ගන්න. ඔව්. ප්‍රිවිලේජ් එක ගන්න. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මම අහන්න කැමති අපේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඔබතුමා පහුගිය දවසක ප්‍රකාශ කළා තිබෙනවා මේ කාලවකවානුව තුළ තිබුණු මේ මිනිමැරීම් ප්‍රමාණය අනෙක් අවුරුදු එක්කත් සාපේක්ෂව බලනකොට ඒක වැඩි වෙනසක් නැහැයි කියලා. ඇත්ත වශයෙන්ම මේ වෙන විට මරණ 52ක් සිද්ධ වෙලා තිබෙනවා මේ පහුගිය මාස 8ක කාලය තුල. ඒ නිසා විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමතියි මරණ ප්‍රමාණය මේ මාස 8 වැඩි වෙලා තිබෙනවා. අනෙකුත් කාලවකවානුත් සමග සංසන්දනය කරනකොට. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා ගැන කතා කරනකොට මම නම කියලාම සඳහන් කරේ ගරු රෝහණ බණ්ඩාර මැතිතුමාට එල්ල වෙලා තිබෙන තර්ජනය වෙන මොකක්වත් නිසා නෙවෙයි එතුමාගේ බල ප්‍රදේශයේ කැපිතිගොල්ලෑවෙත් මැදවච්චියේ පළාත් පාලන ආයතනයේ බලය පිහිටවන්නට එතුමා කටයුතු කිරීම ඒ නිසාම එතුමා තර්ජනයට ලක් වෙලා තිබෙනවා. එතකොට විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුන්ට තමන්ගේ දේශපාලන චින්තනය මත ඒ දේශපාලනය කිරීමේ නිදහස අද අහිමි වෙලා තිබෙනවා. අද එයාට බරපතල තර්ජනයක් එල් වෙලා තිබෙනවා. මම අහන්න කැමති අපි මේ කාරණාව ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. අපි ඍජුවම ඉදිරිපත් කළා. ගරු කතානායකතුමාටත් මේ മന്ത്രിවරු සියලු දෙනාගේම බාරකරු හැටියට අපි මේ කරුණු කාරණා ඉදිරිපත් කරා. ඒව ගැන කිසිම ප්‍රගතියක් නැහැ. කිසිම විසඳුමක් නැහැ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන නියෝජිතයෝ වගේම ඊට වැඩි ප්‍රමුඛතාවයක් අපි ලබා දෙන රටේ පුරවැසියන් ලක්ෂ 220ක් අපේ රටේ ජනතාව ඒ අය බරපතල භීෂණයකට ලක් වෙලා තිබෙනවා. අද කොයි මොහොතේ වෙඩිවදීද තමන්ගේ නිවස තුලද කාමරය තුලද මහපාරේද වැඩබිමේද වැඩබිමට යනකොටද වැඩබිමෙන් එනකොටද උසාවිය ඇතුළේද අධිකරණ සංකීර්ණ ඇතුළේද විනිශ්චයකාරවරුන් ඉදිරියේද අද හැම තැනකම මේ මහා භීෂණය ක්‍රියාත්මක වෙනවා. අද රජයට ගරු විපක්ෂ නායකතුමා 27 යටතේ ඔබතුමා අසන ලද ප්‍රශ්නෙට ගරු කතානායකතුමනි 27 යටතේ මම අහන්නේ ලක්ෂ 220කගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ. ඒ ජීවත් වීමේ අයිතිය අද අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඒක මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට ස්ථාවර නියෝග වලට ලඝු කරන්න එපා. මේ ලක්ෂ 220කගේ ජීවත් වීමේ අයිතිය ගැන අපි කතා කරන්නේ. මහජන ආරක්ෂක ඒ ලක්ෂ 220 අපිත් නියෝජනය කරනවා. ඒ ලක්ෂ 220 ඔබතුමා විතරක් නෙමෙයි ඔබතුමා නියෝජනය කරන එක හොඳ. අපිත් නියෝජනය කරනවා ලක්ෂ 220. ඒකට අපි මහන්සියනවා. ඔබතුමා මෑත කාලෙක ඕනම මහජන ආරක්ෂක ඇමතිවරයෙක් ඔච්චර විස්තීර්ණ පිළිතුරක් මේ පාර්ලිමේන්තුවේ මගේ දැනීමට කවදාවත් දීලා නැහැ. ඒ නිසා ඒකත් සැලකෙට අරගන්න. එතුමලා මහන්සි වෙනවා. ඒ අතර අපි දන්නවා අභියෝගයක් තියෙනවා. අභියෝගය ජයග්‍රහණය කරන්න සැලසුම් තමයි එතුමා ඉදිරිපත් කළේ. ඒ නිසා ලක්ෂ 220 පිළිබඳ ප්‍රශ්නය ඔබතුමාට වඩා අපිට තිබෙනවා. අපේ සිදු කරන ජනතාව එන හැම ඡන්දකින්ම අපි මත විශ්වාස තබලා ලක්ෂ 220න් වැඩි ප්‍රමාණයක් අපිට කියලා තියෙනවා ආරක්ෂා කරන්න. අපි කරනවා ඒක. මොකද්ද ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දායසිරි මන්ත්‍රීතුමා පොයින්ට් පෝඩ් එක? ඔව් ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ පොයින්ට් පෝඩ් එක 91 මම කතා කරේ 92 මම විශේෂයෙන්ම ඔබතුමාට කියන්න කැමතියි මේ අපේ ඇමතුමා ඉදිරිපත් කරපු කාරණේදී පැහැදිලිව කිව්ව ගරු කතානායකතුමා දේශපාලන පක්ෂ සම්බන්ධයි කියලා. මේකට මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්න කැමතියි. කවුද දේශපාලන පක්ෂ කියන එක කරුණාකරලා ඉදිරිපත් කරන්න එක. පක්ෂ නම් විදියටම කිව්වා. ඒකෙදි කියන්න කවුද පක්ෂවල කවුද පුද්ගලයෝ. මොකද සමගි ජන බලවේගය කියලාත් කිව්වා. ඒක නිසා ඔබතුමාට යුතුයකමක් තියෙනවා පළවෙනි කාරණේ ඒක ඉදිරිපත් කරන්න කවුද කියලා. මොකද සාමාන්‍ය මට විනාඩි 2 දෙනෙක් කියන එක. ඊළඟට දෙවෙනි කාරණේ කරු කතානායකතුමා ඔබතුමාට අපි කීප වතාවක් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. මොකද අපි විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු. අපි ආණ්ඩුව විවේචනය කරනවා. ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරනවා. ඒ විවේචනයට විවිධාකාරයෙන් පිළිතුරු දෙන්න පුළුවන්. දැන් අපි දන්නවා සමහර තැන්වල මේ තර්ජනාත්මක ක්‍රියාවලින් ගැන අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අර ඇතුළට දාමු මේ ඇතුළට දාමු කියනවා කතා වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් චාමර සම්පත් මහත්තයව මේ උසාවියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දානවා නඩුව ඒ සමානව කේසයක් දානවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බදුල්ලේ. එතකොට මෙහෙන් අප දෙනකොට
ඒ අල්ලගෙන ඇතුළට දානවා. ඊට පස්සේ මෙහෙ අපදිලා මෙහාට එනකොට මෙහෙ ආයි දානවා මේ අයන තර්ජනය කරයි. ඉතින් මේ වගේ ගරු කතානායකතුමා මම කියන්නේ දැන් අපිට මේ රටේ විපක්ෂයේ ඉන්න අය විදියට අපිට මේ ආණ්ඩුව විවේචනය කරන්න තියෙන අයිතිය විශාල වශයෙන් අපි අපේ ගෙවල් වල ඉන්න අය අපේ සහෝදරයෝ අපේ ඉන්න පාක්ෂිකයෝ හැම කෙනාම කියනවා සර් බලන්න කතා කරන්න සර්ට වෙඩි තියලා දාන්න පුළුවන්. මොකද මේක ගරු කතානායකතුමා අද සිද්ධ වෙනවා හැමතැනකම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන කවුරුත් ආරක්ෂාවක් නැහැ. ඒකයි මම ඔබතුමාට නැවතත් අවසාන වශයෙන් මම ඔබතුමාට කියනවා මේ ආණ්ඩුවට නම් ආරක්ෂාව ඕනේ නැති එකක් ආණ්ඩුවේ කට්ටිය කවුද කියලා දන්නෙත් නැහැ කවුද මිනිස්සු. දෙවෙනි කාරණය අපිව දන්නවා. හරි අපිව ගරු කතානායකතුමනි ඉලක්ක වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා අපේ ජීවිත පිළිබඳ ඔබතුමාගේ අයිතිය තියෙන. ඔබතුමා ගිය පාර පොලිස්පතිතුමාට මේක කිව්වා. පොලිස්පතිතුමා ඊළඟට MSC ඩිරෙක්ටර්ට මේක කියලා තියෙනවා. හැබැයි මේ වනතුරු MSC ඩිරෙක්ටර්ගෙන් ඒ කියන්නේ අමාත්‍ය ආරක්ෂක කටයුතු භාරව ඉන්න පුද්ගල අධ්‍යක්ෂතුමා මේ වනතුරු ගත්ත පියවර මොකද්ද කියලා කරුණාකරලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්න. මොකද හේතුව අපේ සම්පූර්ණ වගකීම් බාරගන්නේ ඔබතුමා. මොකද ඔබතුමා තමයි අපේ නායකයා විදිහට අපි තීරණය කරා. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුවට අවශ්‍ය නැත්නම් ආරක්ෂාව ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න. හැබැයි අපිට මේ ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධව අද විශාල තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි නැවතත් ඔබතුමාට ඉල්ලනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක්කෙනෙක් ඝාතන වුණයින් පස්සේ මේක කියන්න තියන්න එපා. නැවත මේක අපි මතු කරනවා. කරුණාකරලා මේ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ගන්න කියන එක විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලනවා. කෞශල්‍ය ඉතාම ඉක්මනින් කියන්නේ මේ 92 කියලා එක අංක කියලා මේ ගරු සභාවේ වෙලාව බොරුවට නොමග යවමින් වෙලාව නාස්ති කරන්න එපා. එහෙම ප්‍රීති ප්‍රශ්නයක් නෙමෙයි එතුමා මතු කරේ කියන එක ඉක්මනින් කියන්න කැමතියි. ගරු සභානායකතුමා. මෙයා කවුද එතකොට? මෙයා මේ ජනාධිපති අර මුදලෙන් සල්ලි වංචා කරපු කෙනෙක් මෙයා. මෙයා කවුද? ගරු මන්ත්‍රී ගරු කතානායක මම කවුද කියලා ගරු කතානායකතුමනි මේ වගේ සල්ලි වංචාකාරයෝ මේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වංචා කරපු වංචනික අමාත්‍ය මුතුමා පොයින්ට් පොඩ් එක කතානායකතුමා 92 ආයතනයේ රීති ප්‍රශ්නයක් යොමු කරනවා නම් පළවෙනි කාරණේ තමයි මන්ත්‍රීවරයෙකුට මිනිත්තු 1කට වඩා කතා කරනු ලැබිය නොහැකි අතර. ඒ අනුව බැලුවාම මේ මන්ත්‍රීතුමා විනාඩි 2-3ක් අරගෙන තමයි රීති ප්‍රශ්නේ මතු කරේ. එතුමා මතු කරපු රීති ප්‍රශ්නයකුත් නැහැ. අනිවාර්යෙන් විනාඩියකට වඩා ගත්තා. මේ සභාවේ කාලය මේ විදිහට නාස්ති කරන්න දෙන්න එපා. අංක 1. ඒ වගේම දැන් එතුමා පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කරා ගරු සභානායකතුමාට මිනිමරුවා කියලා. එතුමා ඔප්පු කරන්න ඕන කොහේද මිනිමරුවා කරලා තියෙන්නේ මොකද්ද කරලා තියෙන චෝදනාව කියලා. වරප්‍රසාද පාවිච්චි කළා සභානායකයාට හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුට අභූත චෝදනා ඉදිරිපත් කරන්න දෙන්න බෑ. ඒ නිසා පැහැදිලි චෝදනාවක් එතුමා ඉදිරිපත් කරා. ඒ සම්බන්ධයෙන් චෝදනාවක් ඔප්පු කරා. එතුමා චෝදනාව ඔප්පු කරන්න ඕන. ස්ථාවර නියෝගවලට බටහිර දේවල් ඉවත් කරනවා. ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ගරු සභානායකතුමා ඉල්ලා සිටිනවා මේ අනවශ්‍ය විදියට මන්ත්‍රීවරු හැල්ලු කරන විශේෂම අලුතෙන් ආවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ වගේ ඔළුදුම ගත්ත පුද්ගලයන්ට අදාළ කරන නීති ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඕගොල්ලෝ වගේ මේ පක්ෂ මාරු කරලා දැනුත් මේ සජබෙන් ඉරිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපති අරමුදලේ සල්ලි අරගත්තු කට්ටියනේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි අරගෙන බේත් ගත්ත කට්ටියනේ. ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ 27 ඉදිරිපත් කරන්න. ගරු සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමා ඉඳ ගන්න. පොයින්ට් පොඩ් එකක් නෙවෙයි. கௌரவ சபாநாயகர் அவர்களே ගරු සිවඥානම් ගරු වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා අමිතුමා ගරු කතානායකතුමනි මේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ
ෂෝ එකක් කරන උදේට. මොකද්ද? අහගෙන ඉන්න ගරු මන්ත්‍රීතුමා කියන්නේ මට දුන්නේ මයික් ගරු එක. අමාත්‍යතුමා මට දුන්නේ මයික් එක. ගරු වසන්ත ගරු වසන්ත දැනගන්න. ගරු වසන්ත අහගෙන ඉන්න ආපොත් බයින්. ගරු මම කතා කරන්නේ කතානායකට. ඔය අහගෙන ඉන්න. ගරු කතා කරන්නේ මම. ගරු වසන්ත ගරු වසන්ත සමරසිංහ කතා කරන්නේ. ගරු වසන්ත සමරසිංහ අමාත්‍යතුමා ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද? ඔබතුමා පොයින්ට් ඔෆ් සම්ප්‍රදායක් හැටියට වගේ අහන්න එක තමයි. ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද? ඔබතුමාගේ පොයින්ට් එක. සම්ප්‍රදායක් විදියට ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද? ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද? මම පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කතානායකතුමනි කරුණාකර පොයින්ට් ඔෆ් ඕඩර් නැතුව ඉඳ ගන්න. ගරු ඔබතුමාට බෑ. ගරු සීතරන් මන්ත්‍රීතුමා ගරු වසන්ත ගරු වසන්ත මන්ත්‍රීතුමා ඇමතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. එතුමා ඉඳ ගන්න ඕන. ඔබතුමා ඉඳ ගන්න. ඔබ ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. ඔබතුමා ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව ඔබතුමාට කිව්වා. අපි ඉතා පැහැදිලිව කිව්වා මේ මන්ත්‍රීවරයා හැමදාම ස්ථාර නියෝග වංචා කරනවා. ස්ථාර නියෝග වංචා. මෙතන ආපු ප්‍රශ්නේ තමයි කෞශල්‍ය ආරියරත්න මන්ත්‍රීතුමියට මෙතුමා අපහාස කළා. කෞශල්‍ය ආරත් මන්ත්‍රීතුමියට අපහාස කරා. මෙයා හැමදාම කතා කරනවා. ගරු කතානායකතුමනි මෙතුමා හැමදාම කතා කරනවා. මෙයා මගේ මයික් එක ඔන්න එකේ තියෙන ඕන. මගේ මයික් එක ඔන්න එකේ තියලා තියෙන කතානායකතුමා නිසා. මගේ මයික් එක ඔන්න එකේ තියෙන කතානායකතුමා කියනකම් මේගොල්ලෝ ඉසා කතානායකතුමනි අපි කියන්නේ මේකයි. මේගොල්ලෝ හැමදාම උදේ පාර්ලිමේන්තු කාලේ නාස්ති කරනවා. මේගොල්ලෝ හැමදාම පාර්ලිමේන්තු කාලේ නාස්ති කරනවා. ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා පිළිවෙලක් නැහැ. ගරු සීතරන් මන්ත්‍රීතුමා පිළිවෙලක් නැහැ. ඔබතුමා කතා කරන්න.